වෙබ්සයිට් එක නිර්මාණය කිරීමේදී ඔයා අවශ්‍යයෙන්ම දැනගත යුතු කරුණක් පිළිබඳව. මුලින්ම මම ඔයාලට කියන්නම් වෙබ්සයිට් එකක් කියන්නේ මොකක්ද කියලා. වෙබ්සයිට් එකක් කියන්නේ වෙබ් පේජස් වල එකතුවක්. එහෙනම් ඒ වෙබ් පේජස් එකතු කරන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕනේ. අපිට පුළුවන් මෙන්න මේ වගේ drop down menu එකක් පාවිච්චි කරලා ඒ වෙබ් පිටු එකතු කරන්න. ඔයාලට පේනවා මේ එක විදිහේ වෙබ් පිටු මම කොහොමද කියලා එකතු කරලා තියෙන්නේ. මේ drop down menu එක පාවිච්චි කරලා මම මගේ වෙබ් පිටු ටික එකතු කරගෙන තියෙනවා. එහෙනම් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ විදිහේ අලංකාර drop down list එකක් drop down menu එකක් නිර්මාණය කරගන්නේ කියලා. හොඳයි අපි එහෙනම් බලමු කොහොමද කියලා එහෙම කරන්නේ. මුලින්ම මම ඔයාලට පෙන්නන්නම් H3 සමාන වෙන්න H1 tag එක යූස් කරන්න. දැන් මම H3 tag එකක් යූස් කරන්න. බලමු ඩිස්ප්ලේ වෙන්නේ කොයි විදිහටද කියලා. ඒක ඩිස්ප්ලේ වෙන්නේ මෙහෙම. දැන් මම මගේ H1 tag එකට යටින් div tag එකක් ඕපන් කරගන්නවා. ඒ div tag එක දැන් මම ක්ලෝස් කරනවා. මම මේ div tag එක සඳහා class එකක් ලබා දෙන්නම්. මම එහෙනම් මේක ලබා දෙනවා class එකේ මේක සඳහා menu කියලා ලබා දෙනවා. දැන් මම මේ menu කියන ලබා දීපු div tag එකට යටින් unordered list එකක් හදා ගන්නවා. ඔයා දන්නවා මේ තියෙන list unordered list එකක් අපි කියන්නේ list item ඇතුළේ මේ ඉලයි කියලා කියන්නේ list item කියන එක. දැන් මම මේ මගේ list item ඇතුලේ create කරනවා link එකක්. ඒ කියන්නේ anchor tag එකක්. මම මෙතන ලබා දෙන්නම් index.html කියන. ඒ කියන්නේ මගේ home page එක මේක. දැන් මම මේක බැලුවා. හරි අපි බලමු මේක ඩිස්ප්ලේ වෙන්නේ කොහොමද කියලා. ඔව්. මේ තියෙන්නේ මේක unordered list එකක් ඇතුලේ තමයි මම ලියලා තියෙන්නේ. ඒක නිසා තමයි මේ බුලට් එකක් පෙන්නලා තියෙන්නේ. මේක link එකක්. මේ තියෙන්නේ ඒ අපි යොදපු link එක. එහෙනම් අපි මේ වගේ තව දෙකක් තුනක් විතර යොදාගමු. හරි මම මේක වෙනස් කරන්නම් example කියලා. example කියලා මම මේක වෙනස් කරන්නම් contact කියලා. ඒ වගේම තමයි බලපු කෙනෙක්ට tag ගාලා තියෙන්න ඕනේ මේක example කියලා. ඒ වගේම මේක contact කියලා. හරි අපි බලමු මේක ඩිස්ප්ලේ වෙන්නේ කොයි ආකාරයකද කියලා. හරි. දැන් ඔයාලට පේනවා මේක කලින් වගේ තුනක් ඩිස්ප්ලේ වෙනවා. එහෙනම් දැන් මට අවශ්‍යයි කියලා හිතමු මේ example කියන එක යටතේ sub menus විදියට example 1, example 2 සහ example 3 කියලා යොදන්න. එහෙනම් අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා එන්න ඔයාගේ example කියලා ලියපු list එකට. මේ list එකේ ඔයා list එක close කරන්න කලින් ඒ කියන්නේ මෙතනට ඇවිල්ලා ඔයා ඒක වෙන් කරගන්න. ඔයාගේ පහසුව සඳහා දැන් ඔයා unordered list එකක් create කරගන්න. ඒ unordered list එක ඇතුලේ ඔයාලට පුළුවන් ඔයාගේ example 1, example 2 සහ example 3 ඇතුළත් කරන්න.
අපි බලමු මේක ඩිස්ප්ලේ වෙන්නේ කොයි විදිහටද කියලා. ඔව්. ඔයා දැක්ක ඒක ඩිස්ප්ලේ වෙන්නේ කොහොමද කියලා. දැන් අපි HTML part එක අවසానයි. දැන් අපි CSS styling තමයි මෙතෙන් සිට කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම මම අර කියන්නම් අපට අවශ්‍යයි මේ බුලට් පොයින්ට් ටික මේ බුලට් එක අයින් කරගන්න. ඒක කරන්නේ කොහොමද කියලා මම ඔයාලට කියන්නම්. මේක තියෙන්නේ අපේ menu කියන class එක ඇතුලේ. එහෙනම් අපි ලියනවා dot menu කියලා. ඒකේ තියෙන list item වලට අදාළ මේ unordered list එකට අදාළ සියලුම unordered list එකට අදාළ මේ බටන් ඉවත් කරන්න කියලා. ඒක අපි ලියන්නේ list style type එක නම් කරන්න කියලා ලියනවා. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ඔව් ඔයා දැක්කා. ඒක බටන් ටික ඒ කියන්නේ බුලට් ටික නැතුව ගියා. දැන් මම මෙතන මාජින් එක සහ පෑඩින් එක 0 කරනවා. බලන්නකො මොකද වෙන්නේ කියලා. මාජින් එක 0 පික්සල් ඒ වගේම තමයි පෑඩින් එක 0 පික්සල්. හරි. දැන් ඔයාලා දැක්කා ඒ සේරම left එකට බරව තමයි හිතන්නේ. දැන් මට ඕනේ මේවා තිරස් අතට ඒ කියන්නේ හොරිසොන්ටල් ආකාරයට පිටවා ගන්න. එහෙනම් මට පුළුවන් මේකට ෆ්ලෝට් එකක් ලබා දුන්නොත් ඒක ඊළඟ එක මෙතනට එනවා. මේකට ෆ්ලෝට් එකක් ලබා දුන්නොත් ඊළඟ එක මෙතනට එනවා. ඒ ආකාරයට පාවිච්චි කරලා මම හදනවා මේ විදිහට ලිව්වයින් පස්සේ මට පුළුවන් මේ මට අවශ්‍ය දේ කරගන්න. මම එහෙනම් දෙනවා ෆ්ලෝට් වෙන්න left කියලා. දැන් ඔයාලට පේනවා ඒක මම බලාපොරොත්තු වෙච්ච ආකාරයට වුණා. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වගේ දෙයක්. example 1, example 2 සහ example 3 මට අවශ්‍යයි example කියන එක යටින් පිළිවෙලට පේලියට තියෙන්න. එහෙනම් මම නැවතත් මේක horizontal ආකාරයෙන් ඉවත් කරලා vertical ආකාරයට ඒ කියන්නේ තිරස් ආකාරයට යොදනවා. කොහොමද බලමු එහෙම කරන්නේ? හරි. දැන් මම මේක නම දුන්නේ මෙන්න මේ විදිහට. මේ අපේ example 1. ඒ කියන්නේ example 1. example 1 කියන list item එක තමයි මෙතන තියෙන්නේ. මේ li කියන එක තියෙන්නේ මේ list item එක තියෙන්නේ මේ ul එක ඇතුලේ. ඒක තමයි මේ ලබා දුන්නේ. මේ ul එක තියෙන්නේ මෙන්න මේ li ul එක ඇතුලේ. li tag එක ඇතුලේ. ඒක තමයි මේ ලබා දුන්නේ. අන්න ඒ ආකාරයට ඇවිල්ලා තමයි මම මේ tag සඳහා මෙතන float එක run කරේ. දැන් ඔයාලට තේරෙනවා කියලා හිතනවා. හරි. එහෙනම් දැන් මට අවශ්‍යයි මේ ටික අතර පරතරයක් ඇති කරගන්න. මට පුළුවන් මෙතන width එකක් ලබා දීලා මට අවශ්‍ය විදිහට මේක දුරස් කරගන්න. මම මෙතන pixel 120ක් ලබා දෙනවා. බලන්න මොකද වෙන්නේ කියලා. හරි. ඔයා දැක්කා මේ අතර ඉඩ පරතරයක් ඇවිල්ලා මේක අපිට ක්ලියර්ලි බලා ගන්න පුළුවන්. දැන් මට අවශ්‍යයි මේ තියෙන underline marks ඉවත් කරන්න. අපි බලමු කොහොමද එහෙම කරන්නේ කියලා. මට පුළුවන් dot menu ඒ වල තියෙන text decoration එක නම් කරන්න. text decoration නම් කරන්න. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. හරි. ඔයා දැක්කා underline marks නැතුව ගියා. හරි. දැන් අපි මේ සඳහා color එක background color එකක් ලබා දෙමු. ඔයා යන්න ඔයාගේ menu කියන class එකේ list item tool ට ගිහිල්ලා ඔයා ලබා දෙන්න. background color එක සඳහා මම ලබා දෙන්නම් මෙතන gray කියලා.
අපි බලමු කොහොමද ඒක ඩිස්ප්ලේ වෙන්නේ කියලා. ඔයා දැක්ක එක ඩිස්ප්ලේ වෙන්නේ මේ විදිහට. දැන් ඔයාලට පේනවා මෙතන තියෙන අකුරු නිල් පැහැයෙන් තියෙන නිසා බලා ගැනීමට යම්කිසි අපහසුතාවක් තියෙනවා. අපි එහෙනම් මේ අකුරු වෙනස් කරමු. මම ඒකේ කලර් එක විදිහට white කියලා ලබා දෙන්න. දැන් බලමු ඒක ඩිස්ප්ලේ වෙන්නේ කොයි ආකාරයකටද කියලා. ඔයා දැක්කා ඒක ඩිස්ප්ලේ වෙන ආකාරය. හරි. එහෙනම් බලන්න. දැන් අපි මේක වෙන් කරගමු. තීරු වශයෙන්. ඔයාලට පුළුවන් ඒ කියන්නේ මේ home එකට අදාළ වම් පැත්තෙන් ඉරක් ගහගත්තා නම් example එකට අදාළව වම් පැත්ත සමාන දකුණු පැත්තෙන් ඉරක් ගහගත්තා නම් ඔයාලට පුළුවන් මේක වෙන් කරගන්න. එහෙනම් ඒ කියන්නේ මේ පැත්තට බෝඩ් එකක් දාගත්තා නම් එහෙනම් මේක කරන්න පුළුවන් ඔයාලට මෙහෙම බෝඩ් right එක මම දෙන්නම් පික්සල් එකක ඝනකමකින් යුක්තව solid ඒ කියන්නේ ස්ථිරව solid මම ඒක white color එකෙන් දෙන්නම්. දැන් අපි බලමු ඒක කොහොමද display වෙන්නේ කියලා. ඔයා දැක්කා series එක. ඇවිල්ලා ඒක display වෙලා තියෙනවා. හරි. දැන් මට ඕන මේක ඒ විදිහටම මේ example 1 2 3 අතරත් ඒ විදිහ වෙන කර ගැනීම සිදු කරන්න. එහෙනම් ඔයාලට තේරෙනවා මේ example 3 කියන එකට උඩින් ඉරක් ගැහුවත් example 2 කියන එකට උඩින් ඉරක් ගහලා සහ example 1 කියන එකට උඩින් ඉරක් ගැහුවා නම් මේක වෙන කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වල bottom එක සමා වෙන්නේ top එක. top එක සඳහා border top එකක් ලබා මේ මෙතන border top එකක් ලබා දීමෙන් අපට අවශ්‍ය දේ කරගන්න පුළුවන්. එහෙනම් මම මෙතන ලබා දෙන්නම් border top එක ලබා දෙන්නම් කලින් විදිහටම 1 pixel solid 1 pixel solid white කියලා බලමු එක. හරි. දැන් ඔයාලට පේනවා අපට අවශ්‍ය විදිහට සිද්ධ වුණා. දැන් මට අවශ්‍යයි මේ ටෙක්ස්ට් එක සෙන්ටර් කරගන්න. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. අපි යනවා අපේ menu කියන class එකේ තියෙන list item වලට ගිහිල්ලා අපි ලියනවා text align කරන්න කියලා center විදියට. ඔව් ඔයා දැක්කා අපේ text center විදියට align වෙලා තියෙනවා. නමුත් මට අවශ්‍ය නැහැ මේ example 1 2 3 කියන ඒවා center වෙන්න. එහෙනම් මම නැවතත් ඒ ටික මේ side එකට අරගන්නවා. අපි ඒක කරන්නේ මේ list item වල unordered list වල තියෙන list item වලට ගිහිල්ලා මෙතන තමයි අපි type කරන්නේ text line එක none කරන්න කියලා. සමා වෙන්න text line එක left කරන්න කියලා. හරි. දැන් ඔයාලට පේනවා text align කරා. දැන් මෙතන කිසිදු ඉඩ පරතරයක් නැහැ. අපි එහෙනම් එතනට ඉඩ පරතරයක් ඇති කරගමු. padding එක සඳහා pixel 8ක් දෙමු. pixel 8ක්. අපි බලමු ඒක display වෙන්නේ කොයි විදිහටද කියලා. හරි. padding එක සඳහා pixel 8ක් ලබා දුන්නාන් පස්සේ ඒක හැම පැත්තෙම padding වෙලා. දැන් මට අවශ්‍ය අපි වම් අත පැත්තෙන් ඒ කියන්නේ මේ සයිඩ් එකෙන් pad කරන්න විතරයි. padding එක ඇති කරන්න විතරයි. එහෙනම් මම මෙතන padding නෙවෙයි දෙන්නේ padding left කියලා දෙනවා. අපි බලමු මේක display වෙන්නේ කොහොමද කියලා. ඔයා දැක්කා මට අවශ්‍ය ආකාරයටම padding left එකක් වෙලා තියෙනවා. එහෙනම් දැන් ඔයාලට පේනවා මෙතන අපේ width එක මේ example වලට වඩා වැඩි වෙලා තියෙන example 1 2 3 කියන ඒවල width එක. එහෙනම් මට පුළුවන් මේ width එක හදාගන්න මේ විදිහට කරලා මම මෙතනට ලබා දෙනවා 112යි කියන පික්සල්. කොහොමද මම මෙතනට පික්සල් 112ක් ලබා දුන්නේ? ඒ දන්නවද?
මෙතන padding එකේ පික්සල් 8යි, මෙතන 112යි, මෙතන තියෙන 120ට සමාන වෙනවා. දැන් බලන්නකො එහෙනම් ඔයා බලන්න ඒක එහෙම වුණා නේද කියලා. හරි. දැන් ඔයා දැක්ක ඒක එහෙම වුණා. දැන් මට අවශ්‍යයි මේක. මේ අපේ h3 tag එක මෙතන මේ අපේ menu list එකට යටින් මේව යටට ගේන්න. එහෙනම් අපි ඒක කරන්නේ කොහොමද බලමු. මුලින්ම මම මගේ h3 එකට ගිහිල්ලා ID එකක් ලබා දෙනවා. මම මේ ID එක ලබා දෙන්නම් content කියලා. දැන් මම යනවා මෙතන styling කරනවා content සඳහා. මම ලියන්නම් clear both කියලා. බලන්න මොකද වෙන්නේ කියලා. හරි. ඔයා දැක්ක clear both කියලා දුන්නාට පස්සේ මෙතන යටට ආවා. ඇත්තටම මොකද්ද මෙතන සිද්ධ වුනේ? ඔයා බලන්න මෙතන clear left right කියලා දාලා. මේකෙන් අනිවාර්යයෙන්ම ඔයාට අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ නැහැ. දැන් නැවතත් තිබ්බ විදිහටම තියෙනවා. දැන් ඔයා බලන්න මෙතන right වෙනකොට left දාලා ඔයාට අවශ්‍ය දේ සිද්ධ වෙයි. හරි. දැන් ඔයා දැක්කා ඔයාට අවශ්‍ය දේ සිද්ධ වුණා. නමුත් මොකද්ද මෙතන ඇත්තටම සිද්ධ වුනේ? මම ඔයාට ඒක කියලා දෙන්නම්. මෙතන සිද්ධ වුනේ අපි මේ දීපු h3 tag එකේ වම් පැත්තෙන් සහ දකුණු පැත්තෙන් කිසි දෙයක් නැති කරන්න කියලා තමයි කිව්වේ. දැන් මේක මෙතන තියෙන අවස්ථාවේදී මේකේ වම් පැත්තෙන් තමයි අපේ මේ මෙනු දැකිය හැකි වෙන්නේ. එහෙනම් වම් පැත්ත ක්ලියර් කරන්න කියලා දුන්නාට පස්සේ මේක අලුත් ආකාරයෙන් නිර්මාණය වෙනවා මේ විදියට. දකුණු පැත්ත මේක මෙතන තියෙද්දි දකුණු පැත්තෙන් ක්ලියර් කරන්න කිව්වොත් ඇත්තම කියනවා නම් දකුණු පැත්තෙන් කිසි දෙයක් නැහැ. එතකොට ක්ලියර් කරන්න දෙයක් නැති නිසා ඒක තිබිච්ච විදියටම තියෙනවා. මම හිතනවා ඔයාලට යම් කිසි වැටහීමක් ඇති වුණා කියලා ඒ ගැන. හරි. දැන් මම මේ සඳහා පොසිෂන් ලබා දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් බලන්න මම මොකද්ද කරන්න යන්නේ කියලා. මම මෙතන පොසිෂන් එක වශයෙන් ලබා දෙනවා relative කියලා. ඒ වගේම තමයි දැන් මම menu වල list item වල UL කියලා එකක් හදලා ඒක තමයි position absolute කියලා දෙන්නේ. දැන් ඔයා දන්නවා මේක මම මේක එඹුවට පස්සේ මේක ඩිස්ප්ලේ වෙන්නේ මේ වාක්‍ය මේ මෙතනට එනවා. මේ මෙතනට. ඔයා බලන්නකෝ ඒක වෙන්නේ කොහොමද කියන. සමහරවිට දැන් ඔයා දැක්කා මේ වාක්‍ය මම බලාපොරොත්තු වෙච්ච ආකාරයට අවශ්‍ය තැනට පැමිණියා. හරි. එහෙනම් දැන් මගේ මම දැන් එහෙනම් මෙතනට ලබා දෙන්නම් top සඳහා pixel 35 බලන්න මොකද්ද වෙන්නේ කියලා. මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? ඒ කියන්නේ මේ මෙතන example කෙනෙකුට උඩින් තියෙන මෙතන e දිශේ ඉඳලා මෙතනට වෙනකම් pixel 35 වෙනවා. ඒක තමයි මේ විදිහට උනේ. අපිට පුළුවන් මේක නිවැරදි කරගන්න. ඒ කියන්නේ මෙතන gap එක සම්පූර්ණ කරගන්න. ඒ gap එක සම්පූර්ණ කරගන්නේ කොහොමද? අපි මෙතන height එක සඳහා ලබා දෙනවා pixel 35 කියලා. ඒ කියන්නේ අපි කලින් ලබා දුන්නු top එක සඳහා ලබා දුන්නු pixel ප්‍රමාණය ලබා දෙනවා. දැන් ඔයාලට පේන්නේ ඔයා දැක්කා ඒ ආකාරයෙන් අපට අවශ්‍ය විදියට මෙනු එක නිර්මාණය වෙලා තියෙනවා. නමුත් ඔයා බලන්න මේ ටෙක්ස්ට් හරියට සෙන්ටර් වෙලා නැහැ. ඔයාලට හොඳට බැලුවොත් තේනේවි මේ සෙන්ටර් වෙලා නැත්තේ හොරිසොන්ටල් විදියට නෙමෙයි. හොරිසොන්ටල් ආකාරයෙන් නිවැරදිව සෙන්ටර් වෙලා තිබුණා. මේ vertical ආකාරයට සෙන්ටර් වීමක් සිද්ධ වෙලා නැහැ. අපිට එහෙනම් පුළුවන් ඒක සෙන්ටර් කරගන්න. අපි ලියනවා
line height එක 35යි කියලා. 35 පික්සල්. දැන් බලන්න ඒක අපි අවශ්‍ය ආකාරයට සෙන්ටර් එකේ. හරි. ඒ වගේම තමයි දැන් මට උනේ මේකේ font size එක පොඩ්ඩක් වැඩි කරගන්න. මම එහෙනම් font size එක වැඩි කරගන්නම්. මට පුළුවන් මේකේ font size එක සඳහා 105ක් ලබා දෙන්න. ඔයා දැක්ක මට අවශ්‍ය ආකාරයට font size එක මම ලොකු කරගත්තා. දැන් මට අවශ්‍යයි මම මේ උඩට mouse එක අරන් ආවයින් පස්සේ මේකේ background color එක වෙනස් වෙන්න. කොහොමද එහෙම කරන්නේ? ඔන්න බලා ගන්න. දැන් මම ලියනවා menu වල list item එක over උනාට පස්සේ background color එක විදිහට මම ලබා දෙන්නම් maroon. බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඔයාලට පේනවා mouse එක අරන් එනකොට background color එක වෙනස් වෙනවා. හරි. දැන් සාමාන්‍යයෙන් ඔයා දැකලා ඇති මම අර කලින් පෙන්නපු උදාහරණේ මේ example 1 2 3 කියන ඒවා අපිට සාමාන්‍යයෙන් පේන්නේ නැහැ. ඒ කියන්නේ මේවා hide වෙලා තිබිලා මම මේක උඩට mouse එක අරන් ආවට පස්සේ තමයි මේක දී ඇරෙන්නේ. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. මම යනවා මගේ list item වල මෙතනට ගිහිල්ලා මම ලබා දෙනවා visibility එක hidden කියලා. බලන්න මොකද වෙන්නේ කියලා. මේක visibility එක hidden වුණා. ඒ කියන්නේ දැන් අපි අරන් ආවට දැන් අපිට පේන්නේ නැහැ example. අපි බලමු කොහොමද ඒක දිග අරගන්නේ කියලා. ඔයාලට පුළුවන් මේ උනා visibility එක hidden කරපු මේවා එකම. ඔයා එක copy කරලා මෙතන paste කරගන්න. ඒ වගේම තමයි මෙතන list item එක forward වුණාට පස්සේ මේක දෙන්න ඔයා visibility එක visible කරන්න. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවා අපිට අවශ්‍ය ආකාරයට ඒකේ visibility එක visible වෙනවා. ඒ වගේම තමයි ඔයාට අවශ්‍යයි නම් මේක උඩට අපි අරන් ගියයින් පස්සේ අකුරු කහ පාට කරන්න වගේ දෙයක් කරන්න උවමනා නම් ඔයාට පුළුවන් මේ විදිහට කරන්න. මේක paste කරගන්න. list එක forward වුණාට පස්සේ සමාවෙන්න list එක නෙමෙයි අපි anchor tag එක forward වුණාට පස්සේ color එක විදිහට අපි ලබා දෙමු yellow. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. මේ ඔයාලට පේනවා ඇති ඒ අකුරු වලට ගියාට පස්සේ ඒ අකුරු කහ පාටට ඩිස්ප්ලේ වෙනවා. මේක හුඟක් සාර්ථක drop down menu එකක්. ඒ වගේම මම ඔයාලට පෙන්නන්න මේ විදිහට ක්ලික් කරද්දී පාට වෙනස් කරලා. එහෙනම් අපිට පුළුවන් මම මේක copy කරගන්න. අපි background color එක වෙනස් කරපු එක මම copy කරගත්තේ. ඒ කියන්නේ whole විදිහේ background color එක වෙනස් වෙන එක copy කරගෙන දැන් මම මෙතන over කියන එක වෙනුවට active කියලා දෙනවා. active වුණාට පස්සේ maroon නෙමේ color එක red වෙන්න.
අත් බලුන් එක වෙනවද කියලා අපි මෙනු එක. ඔන්න දැන් මම මෙතන ක්ලික් කරනවා බලන්න. එතකොට රෙඩි වෙනවා. මේ තියෙන්නේ අපි හදපු මෙනු එක. මම හිතනවා ඔයා මේ පාලි භාෂාවෙන් අහගත්තා, ඉගෙන ගත්තා. ඒ වගේම මේක ඔයාගේ වෙබ් පිටු නිර්මාණය කර ගැනීමේදී ඔයාට උදව් වේවි.